උදේම පුෂප්ස් 50ක් ගෙදර ඉඳලා කරලා යන කෙනෙකුට ශරීර යෝගිතාව සඳහා හොඳම ව්‍යායාම විශේෂයක් තමයි මෙන්න මේ පුෂප් වර්ගය. උරහිසේ ඩෙල්ටොයිඩ්, පපුවේ පෙක්ටෝරාලිස් සහ මුළු ඇඟම ව්‍යායාමයට ලක් වෙන ව්‍යායාමයක්. අපි කරන විදිය බලමු. අත් දෙක තියා ගන්නවා මෙන්න මෙහෙම උරහිස් පළලින්. ඊට පස්සේ කකුල් දෙක තියා ගන්න අපි සාමාන්‍ය පුෂප්ස් කරන තරම් දුරින් නෙමෙයි ඉස්සරහින්. විලුඹ බිම ගෑවෙන ගානට පාත් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉන උඩට උස්සලා ත්‍රිකෝණාකාරයේ මේ හැඩයකින් තියා ගන්න ඕනේ. වැලමිට බිම ගෑවෙන්න පල්ලෙහාට ගිහිල්ලා බිම දිගේ නහය ගෙනිලා උඩට ඇදෙන්න තමයි තියෙන්නේ මේ විදිහට. ආපහු ඒ මාර්ගයෙන්ම පල්ලෙහාට යන්න ඕනේ. බිම දිගේ ගිහිල්ලා පිටිපස්සෙන් උඩට. පිටිපස්ස උඩට උස්සනකොට විලුඹ බිම ගාවන්න උත්සාහ කරන දනිස් දිග ඇරලා. පල්ලෙහාට යනවා. කෙලින්ම උඩට ඇදෙනවා. පපුවේ පෙක්ටෝරාලිස්, උරහිස් වල ඩෙල්ටොයිඩ් සහ අතේ පිටුපස ට්‍රයිසෙප්ස් පේශීන් හොඳටම ව්‍යායාමයට ලක් වෙන්න ඕනේ. ඒ වගේම උකුල ඇතුලෙන් තියෙන හිප් ෆ්ලෙක්සර්ස් මෙතනදී හොඳට ව්‍යායාමයට ලක් වෙලා ඇඟේ මනා ඉරියව්වකට ශරීරය පවත්වා ගන්න මේක උදව් වෙනවා. ඉතින් මේ ව්‍යායාමයෙන් වාර 50ක් උදේට කරලා යන්න පුළුවන්. ඉතාලම හොඳයි. මේ හින්දු පුෂප්ස් කියලා තමයි මේකට කියන්නේ. නමුත් මේක කලරිප්පෑත් සහ සිලම්බඩි සටන් ක්‍රම වලදී දණ්ඩා ව්‍යායාමයේ විදිහට තමයි හඳුන්වන්නේ.